මේ තියෙන්නේ උඳු ඇට. අපිට මේක උඳු ඇල් හදන්න පැය 8ක් 10ක් විතර පෙඟෙන්න දාලා අපි මේ බ්ලෙන්ඩර් එකකට දාලා පේස්ට් එකක් හදාගෙන තියෙනවා. මේකට මොනවද වතුර එකතු කරලා නැහැ. අපි ඊළඟට බලමු මොනවද අපිට අවශ්‍ය වන්නේ කියලා. බ්ලෙන්ඩර් කරලා සකස් කරගත්තු උඳු මෙතන උඳු තියෙනවා ග්‍රෑම් 400ක්. ඊළඟට මෙතන තියෙනවා පොල් කිරි කෝප්ප 1යි කාලක්. මෙතන උක්කු පොල් කිරි අපි අරන් තියෙන්නේ. මේ තියෙන්නේ බාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල්. මේක තමයි විශේෂම දේ අපේ උඳු ඇල් හදන්න. ඒකත් විශේෂම කියන්න ඕනේ හොඳට මිදිලා නැහැ. මේ හැම එකම හොඳටම බාගෙට ඉදුණු මට්ටමේ තියෙන්නේ. ලුණු පිංචක්. ඊළඟට මේ තියෙන්නේ පාන් පිටි ග්‍රෑම් 70ක් විතර. හාල් පිටි ග්‍රෑම් 200ක් විතර තමයි අපිට මේකට ඕනේ. අපි බලමු මේ අමුද්‍රව්‍ය ටික එකතු කරලා අපි කොහොමද අපේ පැණිවලු ටික හදාගන්නේ කියලා. මුලින්ම හාල් පිටි ටික. ඊළඟට පාන් පිටි ටික. ඊට පස්සේ ලුණු පිංච. පිංච කිව්වට මෙතන ලුණු හැඳි එක ලුණු හැඳි භාගයක් විතර තියෙනවා. ඊට පස්සේ පොල් කිරි ටික. පොල් කිරි පොඩි ප්‍රමාණයක් අපි මේ වගේ තව ඉතුරු කරගත්තා. මදි වුණොත් දාන්න. ඊට පස්සේ මේ උඳු පේස්ට් එක නම් පොඩ්ඩක් විතර අපි මේකට එකතු කරනවා. මේ උඳු ටික අපි භාගයක් තියාගත්තේ පොල් කිරිත් එක්කලා ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකත් අපි මේකට දාලා බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඒ කොටසට තමයි ඉතුරු කරගත්තේ. බලමු මම මේක බ්ලෙන්ඩර් කරන් එන්නම් දැන්. අපි මේ බ්ලෙන්ඩර් කරගෙන ආවා මේ කොටස. මේක පැත්තකින් තියලා අපි මේකට මෙතනිනුත් තියෙන හොඳටම ඉදිලා අඩු කෙසෙල් කිරි දෙක ගන්නවා. මේක ආය මේක. මේ ඇටි ඔයාලා ගන්න කෙසෙල් ගොඩක් පොඩි නම් කෙසෙල් කිරි දෙකමාරක් විතර දාන්න. ඒක තියෙන්නේ වෙන්නේ ගන්න කෙසෙල් ගෙඩියේ ප්‍රමාණය අනුව. මගේ ඒවා දැන් ටිකක් පොඩි හින්දා මම තව මේකෙන් ගෙඩි භාගයක් විතර දානවා. නැත්තම් හදා ගන්න අමාරුයි ඒක. වගේ ප්‍රමාණයක් තව එකතු කරනවා නම් ඒ ටික දාලා තව පොල් කිරි ටිකක් තියෙනවා. ඒ ටිකත් මම මේකට එකතු කරනවා. බලමු අපි මේ ටිකත් දැන් මම බ්ලෙන්ඩර් කරගෙන එන්නම්. ඊට පස්සේ මේ මිශ්‍රණ දෙකම එකට එකතු කරලා ඉපෙන් තියනවා. මම මේක බ්ලෙන්ඩර් කරන් එන්නම්. මේ මිශ්‍රණයත් අපි දැන් මේකට එකතු කරනවා. මිශ්‍රණය මේ ප්‍රමාණයට විතර උගු ගතියට තියෙන්න ඕනේ. මේක දැන් පිපිලා එනවා. එතකොට අපිට අවශ්‍ය කරන පදමට මේක එනවා. මීට වඩා يعني අපි තෙලට මිරිගන වෙලාව වෙද්දි මීට වඩා තව ටිකක් උකු වෙන්න ඕනේ. ඒ ප්‍රමාණයේ පදම එන්න නම් අපි පිපෙන්න තියන්න කලින් මේ මට්ටමට තියෙන්න ඕනේ අපේ ද්‍රාවණය. දැන් අපි මේ මිශ්‍රණය සම්පූර්ණයෙන් එකට දාගෙන මේ තියෙන මම අර දෙපාරකට බ්ලෙන්ඩර් කරපු එක ඒතරලා මේක අපි දැන් පැය 3ක් විතර හොඳට පිපෙන්න වහලා තියෙනවා. මේක රස්නේ දේශගුණයක් තියෙන වෙලාවක ඔයාලා හදනවා නම් පැයක් එකමාරක් වගේ අද්දි මේක පිපිලා එනවා. මම දැන් මේ හදන්නේ ගොඩක් උදේකනේ. ඒ නිසා මට මේක පැය 3ක් විතර වහලා තියන්න වෙනවා. හොඳට රස්නේ තියෙන හරියකින් නිප ගාවෙන් වගේ එහෙම රස්නේ තියෙන හරියකින් මේක හදලා මේ වහලා තියන්න හුලං වදින්න නැතුව මේ වගේ ක්ලීන් එකකින් හරි එහෙම නැත්නම් හුලං වදින්න නැති වාජනයකට දානවා නම් මේ වාජනේ පියනින් හරි එහෙම වහලා තියන්න. හරි එහෙනම් තව පැය 3කින් අපි හමු වෙමු මේක පිපුණාට පස්සේ. දැන් මේ හරියටම පැය 3කට පස්සේ අපි මේක මෙහෙම තියලා ඕන කරන පැණි එක හදාගන්න හදන්නේ. පැණි එකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් කිව්වොත් මේ තියෙන සුදු සීනි ග්‍රෑම් 500ක්, මෙතන තියෙනවා වතුර කෝප් එකක්, ලුණු පිංචක්, පැණි කැට ගෑනුවට අපි දාගන්න දෙහි බින්දු කීපයකට මේ දෙහි කෑල්ලක් කපලා වෙන් කරගෙන තියෙනවා. අපි නම් බලමු පැණි එක කොහොමද හදාගන්නේ කියලා. හරි අපි දැන් මේ විදිහට සීනි චුට්ටක් කළු කරගන්නවා පැණි එකේ පාට ලස්සන කරගන්න.
මේ වගේ දාලා ගොඩාක් කර කරගන්න එපා. එතකොට තිත්තරහයි. මේ වෙද්දි අපේ පැණි එක පාට වේගෙන එන්නේ. තව චුට්ටක් පාට වෙන්න දෙමු. දැන් මේ වෙද්දි අපි මේකට ඉතුරු සීනි ටිකයි මම අර ගත්තු වතුර ටිකයි ඒ ඔක්කොම දාගෙන තියෙන්නේ. දැන් මේක හොඳ පැණි මිශ්‍රණයක් වෙනකම් මෙහෙම ලිපේ තියාගෙන මද ගින්දරේ හැඳි ගා ගන්න ඕනේ. අපි බලමු පැණි එක කොහොමද අපි ලෑස්ති කරගන්නේ කියලා. මේ වෙද්දි පැණි එක ලෑස්ති අපේ. හොඳට පෙන දාලා එහෙම නට තියෙන්නේ මේක. මේ වෙලාවේදී මේ හරි පදම දැනගන්න ඔයගොල්ලෝ මෙහෙම අරගෙන ඇඟිලි දෙකට ඔහොම කරලා බලපුවහම පොඩි නිකන් ඇලෙන ගතියක් වගේ තියෙනවා. ඒක තමයි මේ පැණි එකේ පදම. දැන් අපි මේ වෙලාවේදී දා ගන්නවා මේකට අපේ ලුණු ටිකයි දෙහි ඉෂ කීපයයි. දෙහි බිඳු කීපයක් වගේ ඒ වෙලාවේදී ලිප ඕෆ් කරන්න ඕනේ. ලිප ඕෆ් කළා තමයි මේ දෙහි බිඳු කීපය මේ වගේ එකට එකතු කරගන්නේ. නැටි. ලුණු පිංචක් මේ වගේ මෙහෙම එකතු කරගන්නවා. කරලා දැන් මේක හොඳින් හැඳි ගා ගන්න ඕනේ. ඔයාලා කැමති නම් මේකට මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන් එනසාල් ඇට දෙක තුනක් එකතු කරගන්න පුළුවන්. මම නම් දැම්මේ නෑ ඒකට. දැන් අපි මේක මෙහෙම පැත්තක තියාගෙන බලමු කොහොමද පැණි වලු ටික හදාගන්නේ කියලා. මේක මේ විදිය ඔයගොල්ලන්ට හොඳට පිපිලා තියෙනවා පේනවා. ඒ බුබුලු ටික යන්න හොඳට මේක කලවම් කරන්න ඕනේ මේ විදිහට. දැන් මේ විදිය අපි මේකේ බුබුලු ටික ඔක්කොම මේ කලවම් කරලා යවලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ පයිපින් බෑග් එකකට වක් කරගන්න. තෙල් එක දැන් හොඳට පුපුළු දාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි මේ ලෑස්ති කරගත්තු පයිපින් බෑග් එකෙන් මිශ්‍රණය මෙහෙම මේක ගන්නවා තෙලට. එක පැත්තක් බැදීගෙන එද්දි අනිත් පැත්ත මාරු කරගන්න. මේ වගේ රන්වන් පාට ආවට පස්සේ අපි මේක තෙලෙන් බාගෙන පැණි එකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට හොඳට පැණි වලල්ලට මේ පැණි ටික උරා ගන්නවා. විනාඩි 3ක් 4ක් විතර පැණි වලල්ල දෙපැත්ත පෙරල පැණි එකේ තියා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්තු පැණි බේරෙන අපේ පැණි වලලු ටික. අපි එකක් කඩලා බලමු හොඳට තත්ත්වෙන් තියෙනවා. ඇතුලේ පැණි තියෙනවා හොඳට. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම තමයි හරිම රසවත්. කඩේ විදිහටම තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ එන සිංහල අලුත් අවුරුද්දට ඔයාලගේ අතින්ම මේ වගේ පැණි බේරෙන පැණි පිරෙන පැණි වලලු හදාගන්න ගෙදරදීම.